Island Peace Daily channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ෆ්ලයිට් එකක් ටේක් ඔෆ් කරද්දී මොන වගේ දේවල්ද ඔයගොල්ලෝ කරන්න ඕන සහ නොකළ යුත්තේ කියලා බැලලා. එතකොට කලිනුත් එක වීඩියෝ එකක් කරලා තිනවා ෆ්ලයිට් එකක් ලෑන්ඩ් කරද්දී ඔයගොල්ලෝ කරන්න ඕන දේවල් සහ කළ යුතු නැති දේවල් සම්බන්ධව. ඉතින් මේ වීඩියෝ එකත් බලන්න කියලා කියනවා. ඒ විතරක් නෙවෙයි. එතකොට ෆස්ට් ටයිම් ට්‍රැවල් කරන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක්ට ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න පුළුවන්, මයිග්‍රන්ට් කෙනෙක් වෙන්න පුළුවන්, තවත් රටකට යන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක්ට මේ වීඩියෝස් ගොඩක් ප්‍රයෝජනවත් වේවි. චෙක් බෑගේජ් එක පැක් කරගන්නේ කොහොමද කියලා, ඒ වගේම හෑන්ඩ් ලගේජ් එක පැක් කරගන්නේ කොහොමද කියලාත් වීඩියෝස් කරලා තියෙනවා. ඉතින් ඒ දේවලුත් බලන්න කියලා කියනවා. channel එක subscribe කරන්න. ඒ වගේම ඔයාලටත් මෙහා සම්බන්ධ මොන හරි experience එකක් තියෙනවා නම් ඔයාලගේ අදහසුත් share කරන්න comment කරලා ඒක තව කෙනෙක්ට ප්‍රයෝජනවත් වේවි. ශ්‍රී ලංකන්ස්ලා විදිහට first time අපි flight එකක යනවා කියන එක අපිට ලොකු moment එකක්. එතකොට ගොඩක් කලාවට මේක emotional, ඒ වගේම exciting, ඒ වගේම සමහර කලාවට මේක ටිකක් බාහිතන සුළු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම flight එකක් ටිකක් වේගෙන් plane එක ගමන් කරද්දී මුලදී ස්ටාර්ට් කරලා ඊට පස්සේ ඒක පොළවෙන් ඉහළට එස්සෙද්දී අපිට ටිකක් අමුතු වෙන විශේෂයි, කෙනෙක්ට බාහිතෙන්නත් පුළුවන්. ඒ වගේම මේ වෙලාවේදී මේ ෆ්ලයිට් එකක් ටේක් ඔෆ් කරනකොට කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා පැසෙන්ජර් කෙනෙක් විදිහට. ඒ වගේම නොකළ යුතු දේවලුත් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඇයි මේ දේවල් මෙහෙම කරන්න කියන්නේත් කරන්න එපා කියන්නේත් කියලා. මොකද දෙතුන් පාර ෆ්ලයිට් එක ගියපු කෙනෙක්ට උනත් ඒ කියන්නේ මේ දේවල් ඇයි මෙහෙම කරන්න කියලා වෙලා ඒගොල්ලෝ හේතුවක් නොදෙන දේවල් කරන්න පුළුවන්. මොකද එයාලයින්ස් මගින් මේ දේවල් හරියට ප්‍රොපර්ලි එක්ස්ප්ලেইন නොකරන්න පුළුවන්. ඉතින් කම්ෆර්ටබල් විදිහට ෆ්ලයිට් එකක යන මේ දේවලුත් දැනගෙන ඉන්න කියලා වෙලා කියනවා. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකන් බලන්න. එතකොට ෆ්ලයිට් එකක් ටේක් ඔෆ් කරන්න ලෑස්ති වෙද්දී මුලින්ම කැබින් ක්‍රූ එකෙන් දෙන උපදෙස තමයි හැමෝම තම තමන්ගේ සීට් වල ඉඳ ගන්න ඕනේ. ඉඳගෙන සීට් බෙල්ට් එක හොඳට තදට හිටින්න දා ගන්න ඕනේ. ඒ වගේම තමයි තමන්ගේ සීට්ස් පිටිපස්සට නවලා කරලා තියෙනවා, රෙක්ලයින් කරලා තියෙනවා නම් එතකොට ඒව ඔක්කොම අප්රයිට් කර ගන්න ඕනේ, ස්ට්‍රේට් කර ගන්න ඕනේ. මේවා නිකන් ෆන් එකට කියන දේවල් නෙමෙයි. මොකද ටේක් ඔෆ් එකකදී ෆ්ලයිට් එක එයාක්‍රාෆ්ට් එක හරිම වේගෙන් මූව් වෙනවා රන්වේ එක දිගේ. සඩන් මූවමන්ට්ස් වලදී එක ඉන්ජරීස් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි සීට් එකේ ඉඳගෙන සීට් බෙල්ට් එක හොඳට තදට හිටින්න දා ගන්න ඕනේ. ඒ වගේම සීට් එක රික්ලයින් කරලා තියෙනවනම් සීට් එකත් අප්රයිට් කර ගන්න ඕන, ස්ට්‍රේට් කර කෙලින් කර ගන්න ඕන. එතකොට මෙතනදී සීට් එක ඒ කියන්නේ රික්ලයින් කරලා තියෙන ඒවා එතකොට ස්ට්‍රේට් කරන්න කියලා කියන්න එක හේතුවක් දෙනවා. ඒක තමයි මොකද මොකක් හරි හදිසියක් වුණොත් ඒ කියන්නේ තමන්ගේ ස්පයින් එකට කොඳුයට පෙළට ඩැමේජ් වෙන එක නැති කරන්න තමයි මේකට එක හේතුවක් වෙන්නේ. අනිත් එක තමයි පිටිපස්සේ ඉන්න පැසෙන්ජර්ස්ලා ඉන්නවනේ තමන්ගේ සීට් එකට පිටිපස්සේ. එතකොට යාලට හානියක් වෙන එක වළක්වන්නත් මේක එක හේතුවක් වෙනවා. ඒ වගේම අනිත් දේ තමයි තමන්ගේ ඉස්සර ට්‍රේ ටේබල් එක තියෙනවනේ. එතකොට ට්‍රේ ටේබල් එක අනිවාර්යයෙන්ම ක්ලෝස් කරලා තියාගන්න ඕනේ. එතකොට කවුරු හරි මේක දිග අරගෙන තමන්ගේ ලූස් අයිටම්ස් මොන හරි කියන්නේ ෆෝන්ස් වෙන්න පුළුවන්, චාර්ජර්ස්, බුක්ස්, ඊට පස්සේ හෑන්ඩ් බෑග් හරි මොන හරි බෑග්ස්, ඊට පස්සේ ෆුඩ්, ඒ වගේ දේවල් තියෙනවා නම් ඒව ඔක්කොම මෙතනින් අයින් කරන්න ඕන. දාන්න පුළුවන් වුණ විදිහට එතන සීට් පොකට් එකක් තියෙන එක ඔය පොකට් එකට හරි එහෙම නැත්නම් තමන්ගේ සීට් එකේ යටට හරි දාන්න ඕන. විශේෂයෙන්ම තමන්ගේ පර්සනල් අයිටම්ස්, බෑග්ස් වගේ දේවල් සීට් එක යට හිර කරන්න ඕන. මොකද තමන්ගේ ලැප් එකේ මොන හරි තිබුණොත් ප්ලේන් එකක් ටේක් ඔෆ් කරද්දී එතකොට මේ දේවල් ඉක්මනට බිමට වැටෙන්න පුළුවන්. අනිත් වැදගත් දේ තමයි වින්ඩෝ ෂේඩ් එක. එතකොට මේක ඇතුලේ මිඩල් සීට්ස් වල ඉන්න අයට අදාළ නැති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම වින්ඩෝ සීට් එක නම් ඉන්නේ. එතකොට අනිවාර්යෙන්ම ඔයගේ වින්ඩෝ ෂේඩ් එක පහළට කරලා තියෙනවා නම් ඒක ඕපන් කරන්න ඕනේ, ඉහළට ඔසවන්න ඕන. ඒකට හේතුව තමයි හදිසියකදී විශේෂයෙන්ම ඉමර්ජන්සි එකකදී එතකොට ඔයාටත් ඇතුළේ ඉන්න කැබින් ක්‍රූ එකටත් අනිකුත් පැසෙන්ජර්ස්ලටත් ඇතුළේ එළිය වෙන්නේ මොකක්ද කියලා වෙලා දැනගන්න තමයි මේ වින්ඩෝ ෂේඩ්ස් ඕපන් කරලා තියන්නේ කියලා කියන්නේ. ඊට පස්සේ ඔයගේ ෆෝන්ස්, ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් ගැන කතා කරොත් විශේෂයෙන්ම ටේක් ඔෆ් එකේදී ඔයා මේ දේවල් ෆ්ලයිට් මෝඩ් එකට දාන්න ඕන. ෆෝන් එක වගේ ෆ්ලයිට් මෝඩ් එකට දාන්න ඕන. ඒකට එක හේතුවක් තමයි ඒ කියන්නේ දැන් ෆ්ලයිට් මෝඩ් එක මොකක්ද කියලා වෙලා දන්නේ නැති කෙනෙක් ඉන්න පුළුවන්. එතකොට ෆ්ලයිට් මෝඩ් එකට අපි ෆෝන් එකක් දානවා කියලා කියන්නේ ෆෝන් එක කෙලින්ම ඒ කියන්නේ කම්ප්ලීට්ලි ස්විච් ඔෆ් කරනවා නෙවෙයි. එතනදී අපි ඩිසේබල් කරන මොබයිල් නෙට්වර්ක් සිග්නල්ස් ඒක තමයි එතනදී වෙන්නේ. නමුත් ඔයාට වගේ ෆෝන් එක යූස් කරන්න පුළුවන් ඔෆ්ලයින් කන්ටෙන්ට් බලන්න, ෆොටෝස්, මියුසික් ඒ වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට දැන් එයාක්‍රාෆ්ට් එක රන්වේ එක දිගේ වේගෙන් යනකොට ගොඩාක් ෆස්ට් ටයිම් ට්‍රැවල් කරන කට්ටිය ටිකක් බය වෙන්න පුළුවන්, නර්වස් වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ වෙලාවේදී ලොකු ස්පීඩ් එකක් ඒ ක්‍රාෆ්ට් එක ගන්නවා. ඒකට හේතුව මොකද ලිෆ්ට් ඔෆ් වෙන්න, ඒ කියන්නේ ඉහළට ඔසවන ලොකු ස්පීඩ් එකක් ඕන. එතකොට මේ වෙලාවට එන්ජින් සද්ද හයියෙන් ඇහෙන්න පටන් ගන්නවා. එතකොට මේවා හරිම සාමාන්‍ය දේවල්. එතකොට ඒ වගේ වෙලාවට බය වෙන්න දෙයක් නැහැ. මොකද ප්ලේන් එකට ඒ කියන්නේ හයි ස්පීඩ් එකක් ඕන ටේක් ඔෆ් කරන්න. ඒ නිසා රිලැක්ස් වෙලා එතකොට සීට්
බෙල්ට් එක දාගෙන අපිට අර ප්‍රොසෙස් එක ට්‍රස්ට් කරලා ඉන්න තමයි ඉන්න වෙන්නේ. මොකද පයිලට්ස්ලා කියන්නේ ඒගොල්ලෝ ට්‍රේන් වෙන්න හොඳට ට්‍රේන් වෙච්ච කට්ටිය. එතකොට 100%ක්ම අනතුරු වෙන්නේ නැහැ කියන්න බෑ. එතකොට ඉඳලා හිටලා කලාතුරකින් අනතුරක් වෙන්න පුළුවන්. නමුත් අපි මේ ප්‍රොසෙස් එක ට්‍රස්ට් කරලා ඉන්න එක තමයි හොඳම දේ වෙලාවට. එතකොට මේ ෆ්ලයිට් එකක් ලිෆ්ට් ඔෆ් වෙද්දී, ඒ කියන්නේ ඉහළට එස වෙද්දී ඔයාලට නිකන් අමුතු සෙන්සේෂන් එකක් ඇඟ ඇතුලෙන් දැනෙනවා. ඒ කියන්නේ නිකන් සඩන් ඩ්‍රොප් එකක් වගේ, එහෙම නැත්නම් ඒක තමන්ගේ බොඩි එක නිකන් සැහැල්ලු වෙනවා වගේ ෆීල් ලයිට් හරි, එහෙම නැත්නම් හෙවි බර වෙනවා වගේ හරි දැනෙනවා. එතකොට මේක නෝමල්, මේක few seconds පවතින්නේ. එතකොට මේ වෙලාවට අපිට කරන්න තියෙන දේ තමයි හිමීට හුස්ම ගන්න. ඒ වගේම ඔයාට ඒක කරදරයක් වගේ දැනෙනවා නම් එතකොට කැබින් එක ඇතුලේ තියෙන වෙන මොන හරි දෙයකට ફોකස් කරන්න. ඊට පස්සේ ගොඩක් කොමන් ප්‍රොබ්ලම් එකක් තමයි විශේෂයෙන්ම මේ ෆ්ලයිට් එකක් ටේක් ඔෆ් කරද්දී ලෑන්ඩ් කරද්දී කියන්නේ මේ දෙකේදීම හැමෝටම නැහැ. සමහරුන්ට තියෙනවා මේ කන් අඟුළු වැටෙනවා කියලා කියන්නේ. ඒ වගේ එතනදී ඒ කියන්නේ කන් බ්ලොක් වෙලා එතකොට ඉයර් පේන් එකක් එනවා. මේකට හේතුව තමයි මේක වෙන්නේ කියන්නේ හරිම ඉක්මනට ටේක් ඔෆ් කරද්දී ලෑන්ඩ් කරද්දී හරිම ඉක්මනට එයා ප්‍රෙෂර් එක චේන්ජ් වෙනවා. එතකොට මේ එයා ප්‍රෙෂර් එක අපේ කන ඇතුලේ තියෙන එයා ප්‍රෙෂර් එකයි එතකොට කැබින් එක ඇතුලේ තියෙන එයා ප්‍රෙෂර් එකයි අතර බැලන්ස් වීමක් නොවුනම තමයි මෙතනදී ඒ කියන්නේ අපිට කන් අගුළු වැටෙනවා, කන් කැක්කුම් වගේ දෙයක් ඇති වෙන්නේ. එතකොට සමහරක් වෙලාවට මේකට ටික වෙලාවක් යනවා. මොකද ඒක ඇඩ්ජස්ට් වෙන්න යම් වෙලාවක් යනවා. එතකොට එහෙම ඒක හැමෝටම වෙන්නේ නැහැ. මගේ තියෙන එක්ස්පීරියන්ස් එක අනුව මට එහෙම වුණේ නැහැ. මම දැන් දෙතුන් පාරක් ෆ්ලයිට්ස් වල ගිහිලා තියෙනවා. එහෙම දෙයක් වෙලා නැහැ. හැබැයි මම අහලා තියෙනවා කට්ටියට එහෙම වෙනවා කියලා වැරලා. එතකොට මේ කන් කැක්කුම මේ වෙලාවට එන කන් කැක්කුම අඩු කරගන්න කට්ටිය අත දහ බලපු එක එක දේවල් තියෙනවා. එතකොට දෙයක් තමයි කෙල ගිලින්න කියලා කියන්නේ. වගේ වෙලාවට මොන හරි ඒ කියන්නේ ඊට පස්සේ වතුර ටිකක් බොන්න කියලා කියන. එහෙම නැත්නම් චුයින් ගම් එකක් කපන්න කියලා කියන. මේ චුයින් ගම් එකක් කපන එක හොඳ මෙතඩ් එකක්. මොකද ඒ කියන්නේ හැමතිස්සෙම අපේ ජෝ එක එතකොට මූව් වෙනවා. එහෙම නැත්නම් ඈනුමක් හිමීට ඈනුමක් අරින්න try කරන්න කියලා වෙලා කියන්නේ නිකන් ඒ විදිහට ප්‍රිටෙන්ඩ් කරන්න කියලා වෙලා කියනවා. මොකද එතනදී අර කන් කැක්කුම මේ අඩු කරගන්න පුළුවන් කියලා කියන්නේ. ඒ වගේ දේවලුත් ඔයගොල්ලෝ ෆස්ට් ටයිම් ට්‍රැවල් කරද්දී එතකොට ඔයාලටත් මේ වගේ ෆ්ලයිට් එකක ටේක් ඔෆ් එකේදී ලෑන්ඩ් එකේදී මොන හරි කන් කැක්කුමක් ඇවිල්ලා තියෙනවා නම් ඔයාලත් මේ දේවල් කරලා බලන්න. ඒ වගේම මේ වීඩියෝ එක අහනවා නම් ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක් ඔයාලා කරන දේවලුත් කමෙන්ට් කරන්න කියලා කියනවා. එතකොට දැන් ඔයාලා බේබි කෙනෙක් එක්ක චූටි බබෙක් එක්ක ට්‍රැවල් කරනවා නම් එතකොට එයාලට මේ වගේ වෙලාවක කන් කැක්කුමක් වගේ එන්න ඉඩ තියෙනවා නම් කරන්න හොඳම දේ තමයි ඒ කියන්නේ එයාලට ෆීඩ් කරන එක. එතකොට ඒගොල්ලෝ අර මිල්ක් සක් කරනකොට මේ ඒගොල්ලන්ගේ අර ඉයර් ප්‍රෙෂර් එක අඩු ඒ කියන්නේ බැලන්ස් කරගන්න එක උදව් වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ කන් කැක්කුම අඩු කරගන්න පුළුවන්. එයාලට ෆීඩ් කරන එක තමයි හොඳ ක්‍රමයක් විදිහට ඒගොල්ලෝ සඳහන් කරන්නේ. මීට අමතරව ඔයාලට මොන හරි ඉෂුස් තියෙනවා නම් ඒ කියන්නේ උණ හෙම්බිරිස්සාව එහෙම නැත්නම් ඇලර්ජීස් එතකොට ඉයර් පේන් වගේ දේවල් කලින් තියෙනවා නම් එතකොට මෙතනදී මේ තත්ත්වය තවදුරටත් වැඩි වෙනවා. ඒ නිසා ඒ වගේ වෙලාවක අනිවාර්යෙන්ම ෆ්ලයි කරන්න කලින් ડોක්ටර් කෙනෙක්ව කන්සල්ට් කරලා ඒවට ට්‍රීට්මන්ට්ස් ගන්න ඕන. එතකොට ඒ වගේ වෙලාවට ඒගොල්ලෝ එක එක ස්ප්‍රේස් නාහෙට දාන ස්ප්‍රේස් එහෙම නැත්නම් එක එක මෙඩිකේෂන්ස් කියනවා. එතකොට ෆ්ලයිට් එකට කලින් ගන්න කියලා වැල්. නමුත් හැමතිස්සෙම මෙඩිකල් ඇඩ්වයිස් ගන්න ඕන. මේක නම් කියන්න දෙයක්වත් නැහැ. ඒ කියන්නේ ඔයා කිසිම වෙලාවක ෆ්ලයිට් එකක් ටේක් ඔෆ් කරද්දී නැගිටින්න යන්න පාට කියන්නේ සීට් එකේ ඉඳගෙන සීට් බෙල්ට් එක හොඳට තදට දාගන්න කියලානේ. ඒ නිසා කොයිම වෙලාවකවත් සීට් එකේ නැගිටින්න යන්න එපා. මොකද මේ වෙලාවට ටේක් ඔෆ් කරද්දී ඒගොල්ලෝ සඩන්ලි ඇක්සලරේට් කරනවා. එතකොට එහෙම නැත්නම් ඩිරෙක්ෂන් එක චේන්ජ් කරනවා. එතකොට මේ වගේ වෙලාවක හිට ගන්න යන්න ගියොත් ඔයාට ඩැමේජස් එන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට බෑ ඒ කියන්නේ ෆ්ලයිට් එක එයා එකේ තියෙන්නේ කියලා වෙලා සීට් බෙල්ට්ස් එක අයින් කරන්න. ඔයා සීට් බෙල්ට් එක අයින් කරන්න ඕනේ. එතන උඩ තියෙනවා සීට් බෙල්ට් සයින් එක. ඒක ස්විච් ඔෆ් වුණාට පස්සේ එහෙම නැත්නම් ටර්න් ඔෆ් වුණාට පස්සේ තමයි ඔයාට සීට් බෙල්ට් එක අයින් කරන්න පුළුවන්. මොකද සමහරක් වෙලාවට ඒ කියන්නේ ෆ්ලයිට් එක එයා එකේ තිබුණත් එතකොට හදිසි ටර්බියුලන්ස් ඇති වෙන්න පුළුවන්. ටේක් ඔෆ් කරපු ගමන්ම. ඒ නිසා ඒගොල්ලෝ හරි වෙලාව බලලා තමයි එතකොට සීට් බෙල්ට් එක අයින් කරන්න කියලා වෙලා උපදෙස් දෙන්නේ. එතකොට ඒ වෙලාව වෙනකම් අපි ඉන්න ඕන. ඒ වගේම අනිත් දේ තමයි ඔයා ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරන වෙලාවට ඉයර්ෆෝන්ස් වගේ යූස් කරනවා නම් හයි වොලියුම් එකකින් ලොකු සද්ද දාගෙන ඒ වහන්න යන්න එපා. මොකද ඔයාට එතකොට කැබින් ක්‍රූ එකෙන් දෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් වලට ඒ කියන්නේ ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද හදිසි ඉමර්ජන්සි එකක් වුණොත් ඒගොල්ලෝ දෙන උපදෙස් අපිට ඇහෙන්නේ නැහැනේ. අන්න ඒ වගේ ප්‍රශ්න නිසා තමයි ඒවා හයි වොලියුම් එකකින් යූස් කරන්න එපා කියලා කියන්නේ. අනිත් එක තමයි ඔයා මේ වගේ දේවල් පාවිච්චි කරොත් ඔයාගේ කන් කැක්කුම එන්න තියෙන chances වැඩි වෙන්න පුළුවන්.
ඒ වගේම මේ වෙලාවට එක සවුන්ඩ්ස් ඇති වෙන්න පුළුවන්. එක වර්ගයේ සවුන්ඩ්ස්. එතකොට මේවා ගොඩක් කලාවට ඔපරේෂනල් සවුන්ඩ්ස්. ඒ නිසා ඒ කියන්නේ ප්ලැප්ස් මූව් වෙන්න පුළුවන්. ඊට පස්සේ එන්ජින් එකේ පවර් චේන්ජ් වෙන්න පුළුවන්. එතකොට ඒ එක සවුන්ඩ්ස් ඇති වෙන්න පුළුවන්. අනිත් දේ තමයි තමන්ගේ පෝස්චර් එක. ඒ කියන්නේ තමන් හරියට සීට් එකේ හරියට ඉඳ ගන්න ඕනේ. ඒ කියන්නේ කොන්ද කෙලින් තියාගෙන කකුල් දෙක පොළවට හිටින විදිහට ඉන්න. අර ලෙග්ස් ක්‍රොස් කරලා එහෙම ඉන්න යන්න එපා. එතකොට හරි පෝස්චර් එකේ ඉන්න එකත් අර සර්කියුලේෂන් එකකට උදව් වෙනවා. අනිත් එක තමයි ඒ කියන්නේ ඩිස්කම්ෆර්ට් එකත් අඩු කරනවා. සමහර වෙලාවට ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරාට පස්සේ එයාක්‍රාෆ්ට් එක ඒ කියන්නේ වමට හරි දකුණට හරි ටර්න් කරන්න පුළුවන්. එතකොට ඒ සාමාන්‍යයෙන් ඒක ඒගොල්ලන්ගේ ප්ලෑන් කරපු ෆ්ලයිට් පාත් එක ඒකෙන් කියවෙන්නේ නැහැ මොන හරි දෙයක් වැරදිලා කියලා වෙලා. මොකද කෙනෙක් ඉන්න පුළුවන් ෆස්ට් ටයිම් ෆ්ලයි කරද්දී ඒ දෙයටම අවධානය දීගෙන ඉඳපු කෙනෙක්ට ඒ වගේ දෙයක් තේරුණ තියෙන එක සාමාන්‍යයෙන් ඉට්ස් කම්ප්ලීට්ලි නෝමල්. ඒක කිසිම වැරද්දක් නැහැ. එතකොට ෆ්ලයිට් එකක් ටේක් ඔෆ් කරාට පස්සේ ඊළඟට ඔය චූටි ටර්බියුලන්ස් දැනෙන්න පුළුවන්. ඒ කියන්නේ ස්මෝල් බම්ස් ඊට පස්සේ ෂේක් වෙනවා වගේ. එතකොට මේවා නෝමල්. මොකද එයාක්‍රාෆ්ට් එක ඩිසයින් කරලා තියෙන්නේ මීට වඩා ස්ට්‍රෝංග් ටර්බියුලන්ස් වලට මුහුණ දෙන්න පුළුවන් වන විදිහට සාමාන්‍ය පැසෙන්ජර්ස්ලා අර යූෂුවලි එක්ස්පීරියන්ස් කරන ටර්බියුලන්ස් වලට වඩා. ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ. අනිත් දේ තමයි ටේක් ඔෆ් කරනකොට ඒ කියන්නේ එයා ලයින් එක මගින් එතකොට ඒකේ කැබින් එක එයා ලයින් එක මගින් අපිට ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙනවා. එතකොට සේෆ්ටි ඉන්ස්ට්‍රක්ෂන්. ඒගොල්ලන්ගේ සේෆ්ටි ඩිමොන්ස්ට්‍රේෂන් එකක් යනවා. එතකොට ටේක් ඔෆ් කරන කිට්ටුවේදී. එතකොට මේක බෝරින් වෙන්න පුළුවන් කෙනෙක්ට. එතකොට කවුරු හරි කෙනෙක් ඉන්න පුළුවන් දෙතුන් පාරක් ෆ්ලයි කරලා තියෙනවා නම් එතකොට මේක අහලා ඇති වෙලා. නමුත් එහෙම කරන්න එපා. එතකොට ඒකට අනිවාර්යෙන්ම කන් දෙන්න. මොකද ඉන්ෆර්මේෂන්ස් අප්ඩේට් වෙලා තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම ෆස්ට් ටයිම් ට්‍රැවල් කරන කෙනෙක් මේක විශේෂයෙන්ම කන් දෙන්න ඕන. මොකද ඒගොල්ලෝ එතනදී ඩිමොන්ස්ට්‍රේට් කරනවා කොහොමද ඔක්සිජන් මාස්ක් එකක් දාන්නේ, එතකොට ලයිෆ් වෙස්ට් එක කොහොමද දාගන්නේ, ඉමර්ජන්සි එක තමන්ගේ ජීවිත බේරගන්නේ කොහොමද කියලා වෙලා. ඒ වගේම අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න ඕන දේ තමයි තමන්ට තියෙන ළඟම එක්සිට් එක. එතකොට අනිත් දේ තමයි හයිඩ්‍රේෂන්. ඒ කියන්නේ ඔයා සාමාන්‍යයෙන් ටේක් ඔෆ් එක ගැන විතරක් නෙවෙයි මම මේ කියන්නේ. එතකොට ෆ්ලයිට් එක තමන්ගේ ඒ පැය ගාන පුරාවටම සැරින් සැරයට වතුර බොන්න. මොකද හයිඩ්‍රේෂන් is also important. වතුර බොන එක ඔයාව ඩ්‍රයි වෙන එකෙන් වළක්ව ගන්න. ඒ අනිත් එක තමයි විශේෂයෙන්ම මේ කැබින් එක ඇතුළ ටිකක් ඩ්‍රයි ආයක තියෙන්නේ. එතකොට එහෙම වුණාම ඩිස්කම්ෆර්ට් එකක් වෙනවා. ඒ වගේම ඔගොල්ලෝ කැක්කුම්, ඒ වගේම හාමත් ගතිය මේ දේවල් වැඩි කරන්න හේතු වෙනවා. ඒ නිසා සැරින් සැරයට වතුර ටික ටික හරි බොන්න. අනිත් එක තමයි සාමාන්‍යයෙන් ෆ්ලයිට් එකක් ඒ කියන්නේ ටේක් ඔෆ් එකට කලින් ෆ්ලයිට් එකක ටේක් ඔෆ් එකට කලින් ඔයා හෙවි මීල් එකක් ගන්න එක එච්චරම හොඳ දෙයක් නෙවෙයි. ඒ කියන්නේ මොකද ඔයා වැඩිපුර හෙවි මීල් එකක් හොඳට බඩ පිරෙන කෑවොතින් එතකොට සමහරක් කලාවට ෆ්ලයිට් එක ඇතුළේදී ඔයාට නිකන් අර කැරකෙන වමන ගතියට එන්න පුළුවන්. ඒ නිසා ගොඩක් කලාවට ලයිට් මීල් එකක් ගන්න. එතකොට ෆ්ලයි කරන කලින් ඒකට හොඳ දෙයක් වේවි. ඒ වගේම තමයි දැන් මෙතනදී ඔයාට නිකන් කැරකෙන ගතිය නිකන් වමනට එන්න වගේ ඔයාට දැනෙනවා නම් ෆ්ලයිට් එක ඇතුළේදී ටේක් ඔෆ් කරද්දී ඔයා කරන්න ඕන දේ තමයි ඔයාගේ ඇස් වහගන්න. ඇස් වහගෙන ඔයාගේ ඔළුව හොඳට සීට් එකට තියාගන්න. ඒ වගේම තමයි ඔයා ફોකස් කරන්න ඔයා හුස්ම ගන්න එක ගැන. එතකොට ඒකෙන් ඔයාට හොඳ පහසුවක් දැනෙවි. එතකොට ඔයාට ගොඩාක් අන්කම්ෆර්ටබල් වගේ දැනෙනවා නම් ඔයාට දැන් යන්න වමනට යන්න ඕන මෙන්න වගේ දැනෙනවා නම් අනිවාර්යෙන්ම කැබින් ක්‍රූ එක දැනුවත් කරන්න. එතකොට ඒගොල්ලන්ව ට්‍රේන් කරලා තියෙන මේ වගේ වෙලාවට හෙල්ප් කරන්න. එතකොට ෆ්ලයිට් එකක මේ ටේක් ඔෆ් එක කියලා කියන්නේ හරිම ක්‍රිටිකල් ෆේස් එකක්. එතකොට එයාලයින්ස් හරිම ස්ට්‍රික්ට් රූල්ස් අනුගමනය කරන්නේ. මොකද ඒගොල්ලෝ එහෙම කරන්නේ අපිව අන්කම්ෆර්ටබල් කරන්න නෙවෙයි, අපිව සේෆ් විදිහට තියාගන්න. එතකොට විශේෂයෙන්ම දැන් ශ්‍රී ලංකාවේ දැන් අපි ඕස්ට්‍රේලියාවට එහෙම නැත්නම් වෙනත් යුරෝප් කන්ට්‍රි එකකට යනකොට එතකොට ලොන්ග් ෆ්ලයිට් අවර්ස් තියෙන. එතකොට පැය ගාණක් අපි ෆ්ලයි කරන්න ඕනේ. එතනදී ඒ කියන්නේ අපි මේ දේවල් ගැන හොඳට දැනුවත් වෙලා ඉන්න එක එතකොට මේ ගමන අපිට පහසු කරනවා. අපේ මූඩ් එක හොඳ කරනවා. ඒ නිසා මේ දේවල් ගැන දැනුවත් වෙලා ඉන්න ඔයාලට මේ වීඩියෝස් ප්‍රයෝජනවත් වේ. එතකොට දැන් වීඩියෝ ඉවර කරන්නම් කලින් මට කියන්න තියෙන්නේ හැමතිස්සෙම ෆ්ලයිට් එකෙන් දෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් අනුගමනය කරන්න. හැමතිස්සෙම ටේක් ඔෆ් එකකදී සීට් එකේ ඉඳගෙන ඉන්න, සීට් බෙල්ට් දාගෙන ඉන්න. ඒ වගේම තමන්ගේ කන් කැක්කම වගේ එන කට්ටිය ඉන්නවා නම් එතකොට ඒ ප්‍රෙෂර් එක මැනේජ් කරන්න පුළුවන් දේවල් අනුගමනය කරන්න. පැනික් වෙන්න එපා. මොකද එයාක්‍රාෆ්ට් ඩිසයින් කරලා තියෙන්නේ මල්ටිපල් ඒ කියන්නේ සේෆ්ටි සිස්ටම්ස් එක. ඒ නිසා ඒ වගේම පයිලට්ස්ලා, ඒ වගේම ක්‍රූ එක ඒගොල්ලෝව හොඳටම ට්‍රේන් කරලා තියෙන ඒගොල්ලෝ ප්‍රොෆෙෂනල්ස්ලා. එතකොට ඒ ගැන බයක් තියාගන්න එපා.
මේ දේවල් සම්බන්ධ දැනුවත් වෙලා ඉන්න එක හරිම ප්‍රයෝජනයි. ඉතින් ඔයාලට මේ වීඩියෝ සීරීස් එක ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. channel එක subscribe කරන්න. මොකද මම මේ සම්බන්ධ වීඩියෝස් කිහිපයක්ම කරලා තියෙනවා. ෆ්ලයිට් එකක් ලෑන්ඩ් කරද්දි මොනවද වගේ දේවල්ද කරන්න ඕන, චෙක් බෑගේජ් එක පැක් කරගන්නේ කොහොමද, හෑන්ඩ් ලගේජ් එක පැක් කරගන්නේ කොහොමද, ওই දේවල් සම්බන්ධව වීඩියෝස් කරලා තියෙනවා. ඉතින් දිගටම මේ වගේ හොඳ වීඩියෝස් කියන බලාපොරොත්තු වෙනවා. channel එක subscribe කරන්න. ඔයාලට මොනවාට ප්‍රශ්නයක් හරි ඔයාලගේ experience එකක් share කරගන්න තියෙනවා නම් comment කරන්න කියලාත් කියනවා. Thank you.